හයි යාළුවනි කොහමද? මෙන්න කොහමද බඩ? ඇවිල්ලා ඉන්නේ මාළුවෙක් බෑලා කොහමද මන් තරම් මුසයි කපන්න යන්නේ කැමති කට්ටිය බලන්න කොහමද කපාගන්නේ. එන්න මං කියලා දෙන්නම් මාළුව කොහොමද හොඳයිද කියලා බලන්න කියලා. මාළුව ගැහැ තියෙන්න ඕන ලස්සනට. ඒ කියන්නේ ලේ බහැලා තියෙන්න බෑ මාළුව ගැහැ. ඒ වගේම මේක ඇතුලේ තියෙනවා මේ කරමල් තියෙන්න ඕන රතු පාටට ලස්සනට. ඒ වගේම මේ වරල් තියෙන්න ඕන හොඳට. ඒ වලින් තමයි බලන්නේ මාළුව ප්‍රෙස්ද කියලා. ඒ වගේම ටේල් එක තියෙනවා ලස්සනට. ඒ කියන්නේ මෙයා සුපිරි ප්‍රෙස් බඩුවක්. මම මේ කොරපොතු ගහගත්තා. ඉතින් මම මේවා පෙන්නන්නේ මේ කුකින් සයිඩ් එකට කැමති නංගිල මල්ලට. එතකොට මේ අත්දැකීම් ගත්තාම ඉගෙන ගත්තාම මේ වැඩේ ලේසි කරන්න මේ බලන්න හොඳට ඉන්නවා මාළුව. හොඳ ප්‍රෙස් බඩුවක්. මෙන්න මෙහෙම මෙතනින් අට්ටව වෙන්න කැපුමක් දා ගන්නවා. හොඳට බ්ලේඩ් එක තියලා මේ කට්ටරම තියලා බ්ලේඩ් එක හරි ලේසි අත හුරු වෙන්න ඕන. පේනවනේ? සද්දෙත් වෙනවා කට්ටේ වදිනකොට. ලොකු දෙයක් නැහැ. හරියට අතේ හුරුව තියෙනවා බලන්න. සාමාන්‍ය මේ පිහියෙන් නෙමෙයි මම කපන්නේ මේ පිහියෙන් ඒ වුණාට මම මේක මූ තියලා නැහැ. ඒක කැපෙන්නේ ඒ හින්දා මම මේ පිහියෙන් තමයි මේ අද කපලා පෙන්නන්න ඕනලට. ඔන්න පේනවනේ පිලිට් එක ගහුවම මේ කටු සෙට් එක බේරලා ලස්සනට කැපිලා තියෙනවා මේ. බලන්න. මස් මේ අපතේ ගිහිල්ලා නැහැ හොඳට තියෙනවා. මෙන්න දැන් මම පිලිට් එක ගහලා දෙන්නේ. දැන් පෝෂන් ගහ ගන්න යන්නේ. මෙන්න මේක වගේ පෝෂන් ගහ ගන්න තියෙන්නේ දැන්.